මගේ ඉන්නල්ලාගේ. ඉතින් ඔයාගේ චූටි අතර ඉදෙනවද? නෑ. ඉදෙන්නේ නැද්ද? ඔව්. බයි. හායි කොහොමද ඔයාලට මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. වීඩියෝ එකට යන්න කලින් මං ඔයාලට පුංචි මතක් කිරීමක් කරන්න කැමතියි. මගේ වීඩියෝ හොඳයි නම් බලලා මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔයාලගේ සහයෝගය තමයි මට තවත් හොඳ වීඩියෝ අරන් එන්න ශක්තියක් වෙන්නේ. අද අපේ බබාගේ අවුරුදු 3 වැක්සින් එක දෙන දවස. ඉතින් මේ අපි උදේ තේ එක බීලා යන්නේ බබාගේ වැක්සින් එක දෙන්න. මම බබාට ඉපදුණු දවසේ ඉඳන්ම එයාගේ වැක්සින් දෙන්නේ ප්‍රයිවට් තමයි. ඒ නිසා අපි දැන් මේ යන්නේ වත්තල හේමාස් එකට. අපි දැන් ඉන්නේ හොස්පිටල් එකේ පාකින් එකේ ඇතුළට යන ගමන් ඉන්නේ. මෙයා නම් නටනට යනවා එයාගේ හිතේ අපි කොයි හරි හොටෙල් එකකට යනවා කියලා. මගේ බබාට දැන් අවුරුදු 3යි මාස 2කට කිට්ටු වෙන්න එනවා. හරිනම් අවුරුදු 3ෙන්ම දෙන්න ඕනේ. එයා පහුගිය දවස් ටිකේ එක දිගටම අසනීප වුණ හින්දා ඉතින් එයාට වැක්සින් එක දී ගන්න මට බැරි වුණා. මොකද උණ තියෙද්දී සෙම තියෙද්දී සාමාන්‍යයෙන් වැක්සින් දෙන්න හොඳ නැහැනේ. ඒ නිසා ඉතින් මම එයාට හොඳටම හොඳ වෙනකම්ම හිටියා එයාගේ වැක්සින් එක දෙන්න. අපි ටිකක් වෙලා වෙටින් ඒරියා එකේ ඉඳලා ඊට පස්සේ බබාව OPD එක ඇතුළට ගත්තා. ඇතුළට ගත්තම එයාලා බබාගේ උණ බලනවා. එතකොට heart rate එක බලනවා. බර බලනවා. ඒ ටික චෙක් කරලා ડોක්ටර්ට දානවා. ડોක්ටර්ත් බබාව බලලා තමයි වැක්සින් එක දෙන්න ඕකේ එක දෙන්නේ. මට ડોක්ටර් බලන එකයි බබාට වැක්සින් එක දෙන එකයි නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මේ ඇතුලේ වීඩියෝ කරන්න එපා කියලා කිව්වා. ඒ නිසා මම එතනින් එහාට ඇතුලේ වීඩියෝ කරන්න ගියේ නෑ. මේ බබා ඉන්නේ දැන් කිඩ්ස් ඒරියා එකේ. අපිට මෙතනින් වේටින් ඉන්න කියලා කිව්වා. එයාලා මෙතනට වැක්සින් එක අරන් එන්නම් කියලා. ඇත්තට මේක හොඳ කන්සෙප්ට් එකක්. මොකද මේ ගොඩක් බබාලා හරි බයෙන්නේ ඉන්නේ ඉන්ජෙක්ෂන් ගහනවා කිව්වම. දැන් මේ වගේ තැනක රිලැක්ස් වෙලා ඉන්නකොට එයාලට ඒක අමතක වෙනවා. මගේ බබාට නම් ඇත්තටම පොඩ්ඩක්වත් ගාණක් තිබ්බේ නෑ. එයා මේ විදි දන්නවා එයාගේ වැක්සින් එකට ඇවිල්ලා ඉන්නේ කියලා. හැබැයි එයා එච්චර ඒකට බය වුණේ නෑ. සෙල්ලම් කර කර හිටියා ඉතින්. බබාට දැන් ඇවිල්ලා වැක්සින් එක එයාලා දුන්නා. ඊට පස්සේ අපිට විනාඩි 20ක් හොස්පිටල් එකේ ඉඳලා තමයි යන්න කිව්වේ. එතකන් එයා සෙල්ලම් කර කර ඉන්නවා. ඇත්තටම එයාලට බබාට ගාණක්වත් තිබ්බේ නෑ. එහෙම ලොකුවට එයාට මේ රිදුනේ එහෙම නෑ කියලා කිව්වා. ඇත්තටම මට මේ වෙලේ කියන්න ඕනේ මේ හේමාස් වත්තල හොස්පිටල් එකේ සර්විස් එක නම් ඇත්තටම හොඳයි. මොකද චූටි බබාලව හොඳට බලනවා. පොඩ්ඩක්වත් රිද්දන්නේ නෑ. බබා ගෙදර ඇවිල්ලත් එතන රතුුනේවත් ඉදමුණේවත් කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ. බබා වෙනද වගේම නෝමල් හිටියා. ප්ලේ ඒරියා එකේ බබා විතරයි හිටියේ. ඒ හින්දා හොඳට සෙල්ලම් කරා අයියා. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා බබාට කවලා පොඩි වොෂ් එකක් දැම්මලා යවමම නිදි කිරෙව්වා. මොකද ඉතින් එයාගේ ඇඟට ටිකක් අමාරුයි වගේ ඇතිනේ. උනාවේ නැති වුණාට අර පොඩි අමාරුවක් තියෙනවනේ. ඒ නිසා මේ බෙහෙත් දුන්නා. ඒ කියන්නේ බෙහෙත් විද්දා කියලා බබාගේ ඇඟ හොදන්න හොඳ නෑ කියලා එහෙම ප්‍රශ්නයක් නෑ. මේ අවුරුදු 3ටම වැක්සින් දවසට මම වැක්සින් එක දීලා ඇවිල්ලා අනිවාර්යයෙන්ම බබාව වොෂ් දම්මනවා. එහෙම ප්‍රශ්නයක් නෑ. කොහොමත් ප්‍රයිවට් වැක්සින් දුන්නම නම් මෙහෙම ප්‍රශ්නයක් ඇත්තෙම නෑ. බබාව හේදුවා කියලා. ඉතින් ඊට පස්සේ මම ඉක්මනටම චිකන් කරි එකක් හදාගත්තා. මම යද්දි කහබත් එකක් හදලා ගියේ. චිකන් කරි එකක් හදලා මේ සැලඩ් එකක් හදලා දවල්ට කන්න ගත්තා අපි. මම ඒ වගේ ඔක්කොගෙම වීඩියෝ නම් ගන්න ගියේ නෑ. මොකද මම ඉක්මනට කෑම හදලා බබා ගාවට ගියා. මේ හවස
මට එන ගමන් තල් ගෙඩියක් හම්බ වුණා. ඉතින් මම හවස ඒක හැදුවා. මොකද මං තල් බොන්න හරිම ආසයි. මම මේ තල් ගෙඩිය හදන සම්පූර්ණ වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා මේකට කලින්. ඔයාලා කැමති නම් ඒකටත් ගිහිල්ලා බලන්න. ඒක හදද්දි ඉතින් මෙයා නැගිට්ටා. නැගිටලා එයාට හදන්න ඕනේ කිව්වා. ඉතින් ඊට පස්සේ එයා තමයි චෙෆ් වුනේ. හැබැයි ඉතින් චෙෆ් හදපු බීම එක හරිම රසයි. අපි අද හවසට තේ බිව්වේ නෑ, මේක තමයි බිව්වේ හවසට. මේ ඊළඟ දවසේ උදේ පුතා නම් ටෝටලි ඕකේ දැන්. එයාට උනාවෙත් නෑ. ඇඟේ අමාරුවක් මුකුත් නෑ. ඒ හින්දා මම එයාට පොඩි ඇක්ටිවිටි එකක් දුන්නා කරන්න, චිත්‍රයක් අඳින්න. එයා ඒකත් ඉතින් එයා දන්නේ විදිහට ලස්සනට ඇඳා. සාමාන්‍යයෙන් අපේ බබාගේ උදේවරුව මෙහෙම තමයි ගෙවෙන්නේ. එයා උදේ නැගිටලා එයා කිරි එක බීලා ඊට පස්සේ මම එයාට මොන හරි ඇක්ටිවිටි එකක් දෙනවා කරන්න කියලා. එයා ඉතින් පැයක් විතර ඒක කර කර සෙල්ලම් කර කර ඉන්නවා. අපි දවල් ගියා ගෙදරට බඩු ටිකක් අරන් එන්න. මොකද දැන් මේ අගෝස්තු මාසේ අන්තිම සතියේනේ ගෙදර බඩු ඉවර වෙගෙන එන නිසා අපි දෙන්න හස්බන්ඩ් මයි බබයි අපි තුන් දෙනා ගියා ඉතින් බඩු ටිකක් අරන් එන්න. ග්‍රොසරි අයිටම් ටිකකුයි මස් මාළු බිත්තර එළවලු ඒ ටික තමයි ඉතින් අරගෙන ආවේ. ඉතින් ওই විදියට තමයි මගේ මේ දවස් දෙක ගෙවුනේ. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. ලබන සතියේ මං අලුත් වීඩියෝ එකකින් ඔයාලා බලන්න එන්නම්. එහෙනම් සතුටින් පරිස්සමින් හැමෝම ඉන්න ඕනේ. අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.